ආදරණීය දරුවනේ අදත් අපි සාකච්ඡා කරන්නේ තවත් එක් සුවිශේෂී වැදගත් ගැටලුවක්. මෙම ගැටලුව අපිට ලැබිලා තියෙන්නේ 2023 අප සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ 23 වන ගැටලුව ලෙස. මම ගැටලුව කියවනවා ඔබ බෝඩ් එකේ තියෙන රූපය බලා ගන්න. රූපයේ දැක්වෙන්නේ ABC සමද්විපාද ත්‍රිකෝණයකි. B ඇති තොරතුරු අනුව BC දිගසයන්. උටේ ගැටලුවෙන් කියන්නේ ABC සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. ඒකේ AB සෙන්ටිමීටර් 7යි කියලා තියෙනවා, AC සෙන්ටිමීටර් 7යි කියලා තියෙනවා. අපිට AD ලම්බකය 2යි මූල 6යි කියලා තියෙනවා. අපිට BC හොයන්න කියලා තියෙනවා. උටේ සමද්විපාද ත්‍රිකෝණයක පාද දෙකක් දුම් පමණින් ඉතිරි පාදයේ හිමීමේ ක්‍රමයක් නැහැ. මේක වෙන්න මේ AB ලම්බකය මගින් ABC කියන සමද්විපාද ත්‍රිකෝණ දෙකකට බෙදලා තියෙනවා. මොන ත්‍රිකෝණ දෙකද? ද්විකෝණී ත්‍රිකෝණ දෙකකට. එහෙමනම් පුතේ ABD කියන්නේ ද්විකෝණී ත්‍රිකෝණයක්. ඒ නිසා අපිට පුළුවන් AB සෙන්ටිමීටර් 7යි AD 2යි මූල 6යි කියලා දීලා තියෙනවා. BD හොයාගන්න. මොන ක්‍රමයෙන්ද? පයිතගොරස් සම්බන්ධතාවයෙන්. එහෙනම් ABD ත්‍රිකෝණය සැලකීමෙන් අපි BCD හොයන්න කලින් BD හොයාගෙන ඉමු. අපි ABD ත්‍රිකෝණයට පයිතගොරස්ගේ සම්බන්ධය දාන විදිය බලමු. පයිතගොරස් සම්බන්ධයෙන් කියන්නේ පුතේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයේ දිගේ වර්ගය ඉතිරි පාද දෙකේ දිගේ වර්ග වලට යික්‍යයට සමානයි කියලා. ඒ අනුව අපිට පුළුවන් පුතේ AB වර්ගය කියන්නේ මේ ත්‍රිකෝණයේ කර්ණී වර්ගය. කර්ණය කියන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණයට ඉදිරියෙන් තියෙන පාදේ. AB වර්ගය සමානයි B වර්ගය සමානයි BD වර්ගය ධන BD වර්ගය ධන AD වර්ගය. AB වර්ගය කියන්නේ කර්ණීය වර්ගය සමානයි BD කියන්නේ ඉතිරි පාදය, AD කියන්නේ ඉතිරි පාදය. ඒ අනුව ඒ දෙකේ යික්‍යයට සමානයි. ඔන්න පයිතගොරස් සම්බන්ධතාවය. AB කියන්නේ සෙන්ටිමීටර් 7යි කියලා දීලා තියෙනවා. ඒකේ වර්ගය BD තමයි අපිට දරුවනේ අවශ්‍ය වෙන්නේ. ABD වර්ගය ඒ විදිහට සටහන් කරගන්නවා. AD කියන්නේ 2යි මූල 6යි. ඒකේ වර්ගය 7 වර්ගය කියන්නේ 7 වරක් 49යි සමානයි BD වර්ගය 2යි මූල 6 වර්ගය. කොහොමද අපි සුළු කරගන්නේ කියලා බලමු. පුතේ 2යි මූල 6 වර්ගය කියන්නේ මේ විදිහට අපිට ලියා ගන්නට පුළුවන් 2 වැඩි කිරීම මූල 6 වර්ගය කියලා. මෙතන පෙවුන්නතොට වැඩි කිරීමක් තියෙන්නේ. ඒ වැඩි කිරීම අපි පෙන්න ගත්තා. ඒකේ වර්ගය මේ අතරට වැඩි කිරීමක් දැම්මා. මෙතන දර්ශක නීතිය අනුව එක තියෙන්නේ පෙවුන්නතොට. එහෙනම් පිටින් තියෙන බලයෙන් ඇතුළේ තියෙන බල වැඩි වෙනවා පුතේ. දෙකේ වර්ගය වෙනවා මූල 6 මෙතන වෙනවා මොකක්ද? වර්ගය. දෙකේ වර්ගය නම් 4 කියලා දන්නවා ඔබ. අපි බලමු මූල 6 වර්ගය කියන්නේ කොහොමද අපි ලබා ගන්නේ කියලා. පුතේ වෙන සංඛ්‍යාවක් සලකන්න. මූල 3 කියන සංඛ්‍යාව සැලකුවොත් 3 වර්ගමූලය කියන්නේ මේ විදිහට වර්ගමූල 3. ඒකේ වර්ගය මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර මූල 3 වර්ගය කියන්නේ මූල 3 වැඩි කිරීම මූල 3 කියලා අපිට ගන්න පුළුවන්. පුතේ ඕනෑම සංඛ්‍යාවක් වර්ගමූලයේ දෙපාරක් වැඩි වුණාම නැවතත් වෙන සංඛ්‍යාවමයි ලැබෙන්නේ. එහෙනම් 3 කියන සංඛ්‍යාව තිබුණා. 3 කියන සංඛ්‍යාවේ වර්ගමූලයේ වර්ගය ගත්තා. අපිට නැවතත් 3ම ලැබුණා. එහෙමනම් 2 කියන සංඛ්‍යාව ගත්තොත් ඒ 2 කියන සංඛ්‍යාවේ වර්ගමූලය අරගෙන ඒක වර්ග කළොත් නැවතත් 2 කියන සංඛ්‍යාවම අපිට ලැබෙනවා. එහෙනම් අපිට පේනවා ඕනෑම සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලයේ වර්ගය නැවතත් එම සංඛ්‍යාවම ලැබෙනවා. ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයේ වර්ගයෙන් නැවතත් එම සංඛ්‍යාවම ලැබෙනවා. ඒ අනුව අපිට මෙතනත් පුතේ කියන්න පුළුවන් 6 වර්ගමූලයේ වර්ගය කියන්නේ කීයද සංඛ්‍යාව? 6මයි. 6 වරක් 4 කීයද? 24යි. එහෙනම් ඔබට එතන සුළු කරගත්තු ආකාරය පැහැදිලි වෙන්න ඇති. දැන් 2යි මූල 6යි වර්ගය කියන එකට අපිට දාන්න පුළුවන් 24. අපිට මේ සමීකරණය සුළු කරගන්න පහසු වෙනවා. පැත්ත මාරු කරනකොට ඔබට තේරෙනවා මේ පැත්තේ තිබුණ කියලා ගැටලුවකුත් නැහැ.
BD වර්ගයේ ධන 24 මේ දෙක මෙතන BD වර්ගයේ මෙතෙන්ට ගත්තොත් මේ 24 මෙතන ඉල්ලුවා. එහෙම කියලා ගැටලුවක් නෑ පුතේ. සමානයි 49ට. එතකොට අපිට මෙතන එකතු කිරීම 24ක් තියෙනවා. එකතු කිරීම 24 තිබිලා අපිට මේ ගැටලුව විසඳන්න බෑ. ඒක නැති කරගන්නට ඕනේ. BD තනි කරගන්නට ඕනේ. පුතේ එකතු කිරීම 24ක් තියෙනම් ඒක නැති කරගන්න මොකද කරන්නේ? අඩු කිරීම 24ක් දානවා. එකතු කිරීම 24ක් නැති කරගන්න අඩු කිරීම 24ක් දානවා. ඒක 24 අයින් වෙලා යනවා. මෙතන එකතු කිරීම 24ක් තිබුණේ ඉන්න. සමහරව කියනවා ධන 24ට 24ක් දාන්න කියලා. ඒක ගැටලුවක් නෑ. කොහොම හරි වැඩි වෙන්නයි ඕනේ. එතකොට සමීකරණයක එක පැත්තට කරපු දේ අනිත් පැත්තට කරන්න ඕනේ. මෙතන ධන 24 තිබුණා දින 24ක් එමන් නැත්නම් අඩු කිරීම 24ක් දාලා ඒක ඉවත් වෙනකොට මේ පැත්තෙන් 24ක් අඩු කරගන්න ඕනේ. නැත්නම් සමීකරණ දෙකත් සමාන වෙන්නේ නැහැ. සමීකරණ අසමානතාවය බවට පත් වෙනවා. සමීකරණයක එක පැත්තකට කරන දෙයක් සමාන ලකුණින් අනිත් පැත්තට කරන්න ඕනේ. එතකොට BD වර්ගයේ සමානයි 49න් 24ක් අඩු කළාම 9න් 4ක් ගියාම 5යි 25යි. එහෙමනම් අපි BD ගන්නට ඕනේ. BD ගන්න නම් BD වර්ගයේ වර්ගමූලය ගන්නට ඕනේ. මේ පැත්තේ 25 වර්ගමූලය ගන්නට ඕනේ. BD වර්ගයේ වර්ගමූලය කියන්නේ BD/. එතකොට 25 වර්ගමූලය කියන්නේ 5යි. එහෙනම් දරුවනේ අපිට BD ආව 5 සෙන්ටිමීටර් කියලා. BD ආව 5 සෙන්ටිමීටර් කියලා. එහෙනම් අපිට BD නෙමෙයි අවශ්‍ය වෙන්නේ BC. කොහොමද හොයන්නේ? අපි බලමු. ආදරණීය දරුවනේ මේ මම අඳින්නේ ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය SYZ කියලා නම් කරනවා. මේකේ SY සමානයි SZ වලට. මම මොකද කරන්නේ? මෙන්න මේ සමාන පාද දෙක එකතු වෙන ස්ථානයේ තියෙන කෝණයට ඉදිරියෙන් තියෙන ශීර්ෂයේ ඉඳන් මේ ඉතිරි පාදයට ලම්බකයක් ගන්නවා. මේ සමාන පාද දෙකෙන් හැදෙන කෝණේ ඉහළින් තියෙන ශීර්ෂයේ ඉඳන් ඉතිරි පාදයට ලම්බකයක් ගැහුවා. ගහලා දෙන්න මේ දුරයි මනිනවා. මන්නාම මේ දුරයි එක සමාන වෙනවා. තවත් විදිහකට කිව්වොත් මේ සමද්විපාද ත්‍රිකෝණය මේක මේ පාදයට සමානයි. සමාන පාද දෙක එකතු වීමෙන් සෑදෙන කෝණය මෙතන තියෙනවා. මෙන්න මේ පාදය 10 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. මම මොකද කරන්නේ? මේ ශීර්ෂයෙන් ඉඳන් ලම්බකයක් මෙතෙන් තදිනවා. ඇඳලා මේ දිග මැන්නොත් මෙතන සෙන්ටිමීටර් 5යි මෙතන සෙන්ටිමීටර් 5යි කියලා දකින්නට ලැබෙනවා. එහෙනම් මේ සෙන්ටිමීටර් 10 දුර වෙන්න මේ ලම්බකය මගින් සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ අනුව කියනවා පුතේ සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂයේ සිට අඳින ලද ලම්බකයෙන් ඉතිරි පාද දෙක සමාන කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඔය සමාන කොටස් දෙකකට බෙදෙනවා කියන එකට කියන වචනයක් තියෙනවා පුතේ සමච්ඡේදනය කරනවා කියලා. එහෙනම් සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂයේ සිට ඉතිරි පාදයට අඳින ලබන ලම්බකයෙන් මොකක් වෙනවද? ඉතිරි පාදය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ ඔබට ගැටලුවක දීලා තිබුණොත් පුතේ සමද්විපාද ත්‍රිකෝණයක් මේ ආකාරයෙන් දීලා පාද දෙකක් සමානයි කියලා දීලා මෙතන ලම්බකයක් කියලා දීලා මෙතන මේ දුර මේ දක්වා දුර 6යි කියලා දීලා තිබුණොත් මේ දුර 6 සෙන්ටිමීටර් වෙනවා. ඒ අනුව BD සෙන්ටිමීටර් 5යි නම් BC කියන්නේ කොහොමද වෙන්නේ? ABC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. ඒ සමද්විපාද ත්‍රිකෝණයේ ශීර්ෂයේ සිට ඉතිරි පාදයට අඳින ලද ලම්බකය තමයි AD කියලා කියන්නේ. එහෙනම් BC රේඛාව AD ලම්බකයෙන් සමාන කොටස් දෙකකට මෙන්න මෙතන බෙදනවා. ඒ අනුව BD සමානයි DC වෙනවා. එහෙනම් BD අපි පයිතිකල් ප්‍රමේයෙන් සෙන්ටිමීටර් 5යි කියලා ගත්තා. එහෙනම් BC සෙන්ටිමීටර් 5යි වෙනවා. එහෙමනම් සම්පූර්ණ පාදය 5 සෙන්ටිමීටර් 10ක් වෙනවා. ඒක ලියන්නේ කොහොමද කියලා අපි බලමු. BC සමානයි BD පාදය ධන BC පාදේ හැදිලා තියෙන්නේ BD කොටස සහ DC එකතු වෙලා. BC සමානයි BD සමානයි DC. හේතුව තමයි පුතේ සමද්විපාද ත්‍රිකෝණේ සමද්විපාද
ත්‍රිකෝණයේ AD ලම්බකය නිසා AD ලම්බකයි BC නිසා එහෙනම් සමද්විපාද ත්‍රිකෝණයේ AD ලම්බකයි BC නිසා තමයි BD සමානයි DC උනේ. එම නිසා අපිට BC පාදයේ සමානයි BD ධන DC වෙනුවටත් අපිට ලියන්න පුළුවන් BD කියලා. ඒ අනුව අපිට පුළුවන් BC පාදය සමානයි 2 BD කියලා ලියන්නට. ඒ අනුව BC සමානයි 2 වැඩි කිරීම BD කියලා කියන්නේ කීයද දරුවනේ? BD කියන්නේ 5යි BD වලට 5 දාගන්න පුළුවන්. ඒ අනුව BC සමානයි 10 සෙන්ටිමීටර් කියලා අපිට පිළිතුර ලැබෙනවා. මේ මා ඔබට සාකච්ඡා කළේ ආදරණීය දරුවනේ තවත් සුවිශේෂී වැදගත් ගැටලුවක් අප සාමාන්‍ය පෙළ විභාගයට ලැබුණා.